සනීපයක් තියෙන්නේ. ඒ වගේම හරිම සුන්දර දර්ශනයක්. මේ හැම තැනකම බැලුවොත් මොනවා හරි වටිනාකමක් තියෙන ඖෂධ පැලෑටි තමයි තියෙන්නේ. ඒ පැලෑටි ගස් මුල් තෙමාගෙන ගලන ජල ධාරාව මේ දියඇලි. ඉතින් සෝබාදහම මිනිසා සුවපත් කරයි කියන එක අපූර්වට ඔප්පු කරන්න පුළුවන් තැනක් මේ. මම ඇවිල්ලා ඉන්නේ යටියන්තුට මහවිල ගමට. මේ ගම් වලත් ඉන්නවා තාම වෙද ඉසිවරු. ඒ වගේ ඉසිවරෙක්ගේ ඉසිවර අසුබෝටයි මේ යන්නේ. එතුමා තමයි යටියන්තොට මහවිල වෙද මහත්මයා. විශේෂයෙන්ම කිව්වොත් දියවැඩියාව රෝගයට මුළු මහත් රට පුරාම දේශාන්තරයන්හි ප්‍රකට වෛද්‍යවරයෙක්. අයිබෝන් මම මේ ඔබතුමා හොයාගෙන යන ගම. බොහොම සන්තෝෂයි බොහොම සන්තෝෂයි. ටිකක් නිවාඩු පාඩුව කතා කරන්න කියලා. හොඳමයි. අර මම කිව්වේ දියවැඩියාවට ප්‍රතිකාර කරන ඉෂිවරයෙක් වගේ වෙද මහත්මයෙක් ඉන්නවා කියලා මහවිල පැත්තේ. මේ ඉන්නේ වෙද මහත්මයා තමයි. සේනරත් ජයසූරිය බණ්ඩාර වෙද මහත්මයා. එමත් නැත්නම් මහවිල වෙද මහත්මයා. ඉතින් එතුමා දහස් ගණනක් දියවැඩියා රෝගීන් නිට්ටාවට සුව කරපු වෛද්‍යවරයෙක්. ඒ වගේම පාරම්පරික වෛද්‍යවරයෙක්. ඒ නිසා පරම්පරාවෙන් එන බෙහෙත් වට්ටෝරු පිළිබඳවත් අපිට දැන කියා ගන්න පුළුවන් වෙයි. අපි යමුද වෙද මහත්මයා? එහෙනම් අපේ ගෙවල් පැත්තට ගිහින් ගොඩ වෙලා යමු. යමු බොහොම සන්තෝෂයි. මේ බෙහෙත් ටිකක් හොයාගන්න ගියා. මේ දැන් ඒවා වඳ වෙලා ගිහිල්ලා. වෙද මහත්මයා වැඩිපුරම එන්නේ දියවැඩියා ඉන්නේ. ඔව් රට පුරාම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ එහෙමනේ. නැත්තම් 90%ක් විතර එනවා දියවැඩියා රෝගීන්ගෙන්. අනික් සරුවාංග ඔක්කොම කරනවා. දැන් වෙදකම මේ පරම්පරාවෙන්ම එන එකක්ද? ඔව් මේක අපේ රාජකීය පරම්පරාවෙන් එන්නේ. අපේ වෙද පරම්පරාව තමයි වෙදාරච්චි වෙද පරම්පරාව. ඒකට අපේ ආතා තමයි තේමිස් බණ්ඩාර වෙද මහත්තයා. ඒ වගේ අපේ තාත්තා තමයි තෙනවිරද්ද බණ්ඩාර වෙද මහත්තයා. මම තමයි සෙන්ඩජ්ජා සූරිය බණ්ඩාර වෙද මහත්තයා. මහවිල වෙද මහත්තයා. මහවිල වෙද මහත්තයා ගොනම කට්ටිය දන්නේ හඳුනන්නේ. වෙද මහත්තයා අපි කෙලින්ම දියවැඩියාවෙන් පටන් ගමුකෝ. දැන් අපි පුංචි කාලේ වෙද මහත්තයා අපි සීනි කෑවා. අම්මලා තාත්තලාට හොරෙන් සීනි කෑවා. සීනි බෝල කෑවා. එතකොට වෙනත් රස කැවිලි. ඒවල හැම එකකම සීනිනේ. හැබැයි ඒ කාලේ මෙහෙම මේ දියවැඩියා රෝගය පිළිබඳව බහුලව අහන්න ලැබුණේ නැහැ. ඒ අපේ පොඩි කාලවල වල මේ රෝගේ තිබුණා. මේක ඈත අතීත ඉතිහාසකින් එන්නේ. මේක එන්නේ වෛද්‍යකේ යුගයෙන්. ඒ කාලේ ඉඳන් මේ තිබුණාට ඒ කාලේ මේ අපේ අම්මා තාත්තා දෙමාපියෝ ඔක්කොම ඒ කාලේ කෑපු ආහාර රටාව ගොඩක් වෙනස්. ඒ කාලවල සීනි බෝල ටොපි කොච්චර අනුභව කළත් ඒ කාලේ මේ රෝගේ හැදුන්නේ නැත්තේ ඒ කාලේ මේ දැන් වගේ කෘත්‍රිම ආහාර ළමයින්ට දුන්නේ නැහැ. ඒ කාලේ උදේට කෑවේ අල, බතල, මඤ්ඤොක්කා, කොස්න්, දෙල් උදේට බිව්වේ කොළගැඳ, හවසට බිව්වේ තේ වෙනුවට බෙලිමල්, රණවරාමල්. ඕවැම් මේ දේශීය ඖෂධ වල ගුණය තිබෙන නිසා මේ රෝග ශරීරයට හටගත්තේ නැහැ. මේ දැන් කාලේ ඒව නැහැ. ඒවෙන් ඈත් වෙලා තියෙන්නේ. දැන් ගැමි ජීවිතේ නැහැ. දැන් බටහිර බණ්ඩේට හුරු වෙලා පුරුදු වෙලා ඒවෙන් තමයි මේ රෝගේ බහුලව හටගන්නේ. දැන් මේ දියවැඩියා රෝගය පිළිබඳ එහෙම අතීතයටම ගියොත් එහෙම කොයි වකවානුවක වගේද ඒ පිළිබඳව අහන්න ලැබෙන්නේ?
මේ දියවැඩියා කියන රෝගයට අපි දේශීය වෙදකමේ කියන්නේ මදුමේහ කියලා. මේ මදුමේහ කියලා අපි කෙලින්ම කියන්නේ නැහැ. අපේ දේශීය වෙදකමේ තියෙනවා මෙම රෝග 20ක් තියෙනවා. මේකට කියන්නේ ප්‍රමේය රෝග, විසිවැදෑරුම් ප්‍රමේය රෝග. මෙන්න මේව සොලෝකින් එක සඳහන් වෙලා තියෙනවා. සර්ව ඒව ප්‍රමේහාස්තු කාලේ නාපති කාරිණං මදුමේ හත්ත මායාන්ති සදාසාද්‍යා භවಂತಿ. ඒ කියන්නේ සීතමේහ, ගෞරමේහ, මජ්ජාමේහ, සුරාමේහ, හස්තිමේහ, ධාරමේහ ආදී වශයෙන් ප්‍රමේය රෝග 20ක් තියෙනවා. මේ ප්‍රමේය රෝග 20ක් හැදිලා ප්‍රතිකාර නොගෙන මාස 6ක් කල්ගත වුණාට පස්සේ මේක පෙරලෙනවා මදුමේහයට. ඒ කියන්නේ මදුමේහ කියන්නේ ශරීරයේ පෝෂණය කරන ශරීරයේ දරාගෙන සියලුම මධුර කොටස්. රස ධාතුව, රක්ත ධාතුව, මාංශ ධාතුව, මේද ධාතුව, ඒ ධාතු හත තමයි මුත්‍රා මාර්ගයෙන් දිය කරලා පිට කරන්නේ. මේකට තමයි අපි මදුමේහ නෝ දියවැඩියාව කියලා හඳුන්වනු ලබන්නේ. මේක තමයි අපේ ඈත අතීතේ නම් මේක ආවේ. ඈත අතීතේ තිබුණා යුගයක් තිබුණා වෛද්‍යක යුගය කියලා. මේ වෛද්‍යක යුගයෙන් තමයි මේ මදුමේහ කියන රෝගේ පැවත ආවේ පරම්පරාවට. නමුත් ඒ කාලවල මේක ඉතින් අඩුවෙන් තිබුණේ. රෝගීන් 1000කට එක්කෙනෙක් දෙන්නෙකුට තිබුණේ. අද සමාජය බැලුවාම 99%ක්ම දියවැඩියාව. දැන් හුඟක් වෙලාවට වෙද මහත්තයා දියවැඩියාව හැදිලා කියලා සමහර උදවි හුඟක් කල් යනකල් දන්නේ නැහැ. එතකොට ටිකක් රෝගේ උත්සන්න වෙලා. එහෙම කොහොමද අපි දැනගන්නේ ටිකක් මේ මුලදිම වාගේ එහෙම දැනගන්න ලක්ෂණ මොනවද දියවැඩියා රෝගේ? මම පොඩි කවියකින් කියන්නම්කෝ බලන්න. දියවැඩියාව කොයි කාටත් හැදුනාම මුත්‍රා පිට කරයි රැටත් නිතරම තොල කට වියලි නිදිමත එයි හැමදාම තුව කරගන්න රෝගය නොව ප්‍රදවාම. අන්න ඒ වගේ එකෙන් විතරක් නෙවෙයි දියවැඩියා රෝගයේ රෝග ලක්ෂණ රාත්‍රී 9ත් පාන්දර 4ත් අතර මුත්‍රා වාර කීපයක් පිට වෙනවා. ඒ පිට වෙනවා නම් අනිවාර්යෙන් දියවැඩියා රෝගය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඇඟ රැලි වැටෙනවා, ශරීරයේ මුදු මොලොක් වෙනවා. ඒ වගේම මුත්‍රා වැඩියෙන් පිට කරනවා. ඒ වගේ හෘද ස්පන්දනය අඩු වෙනවා, රුධිර පීඩනය වැඩි වෙනවා, අතපය හිරි වැටෙනවා, කෙන්ඩ පෙරලෙනවා, සිහි බුද්ධිය නැති වෙනවා, අලසකම, කම්මැලිකම, නිදිකිලා වැටීම, වැඩපලක් කරන්න හිතෙන්නේ නැහැ. එතකොට අපි මේක පරීක්ෂා කරලා බලනවා මේක රෝගයක්ද කියලා. අපි සිංහල වේද මහත්තයාට නාඩි අල්ල කියන්න පුළුවන් දැන් මේ රෝගේ තියෙන්නේ කියලා. ඒ වගේ අනිත් වෛද්‍ය ක්‍රම වලට ඒක කියන්න අමාරුයි. අපේ වෛද්‍ය ක්‍රමයෙන් අපි නාඩි අල්ල කියන්න පුළුවන් මේ රෝගියාට හැදිලා කොච්චර කල්ද, මේ රෝගියා කොච්චර කෙට්ටු වෙලාද, කොච්චර දුර වෙලාද, දැන් ප්‍රතිකාර ලබා ගන්න ඕනේ කොහොමද කියලා විශේෂ හැඳින්වීමක් අපේ දේශීය වේදකමේ තියෙනවා. ඔබතුමා සඳහන් කළා අර දියවැඩියාව කීපාකාරයකින් නම් කළා. ඒ වගේම එහෙම මේ දියවැඩියාව හැදෙන ක්‍රම එහෙම වෙනසක් තියෙනවද? ඒක ආහාර අපේ පාරම්පරික වෛද්‍ය ක්‍රම අනුව ක්‍රම 7කට දියවැඩියාව හට ගන්නවා. එහෙමනම් එකක් තමයි ඥානහරහා පරම්පරාවට දියවැඩියාව හට ගන්නවා. ඒ කියන්නේ දෙමව්පියන්ට තියෙනවා නම් දරුවන්ට අනිවාර්යයෙන්ම හැදෙනවා. ඒ වගේම දෙමාපියන්ට තිබිලා දරුවන්ට හැදෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා. ඒක 90ක් හට ගන්නවා. ඒ වගේම විශේෂයෙන්ම තමයි මේ අද සමාජයේ තියෙන බහුලව කෘත්‍රිම ආහාර. ඒවා වැඩිපුර ගැනීමෙන් මේ රෝගේ හට ගන්නවා. ඒ වගේම අධික තාරබාරු ගතිය, අධි පෝෂණය, ඕනෑමට වඩා කෑම ඒකෙනුත් හට ගන්නවා. ඒ වගේම තමයි මල මුත්‍ර වේග දරා සිටීමෙන් අපි දැන් මල මුත්‍ර වේග පහ නොකර දරාගෙන සිටිනවා නම් දින ගණනාවක් ඒකෙනුත් මේ රෝගේ අනිවාර්යයෙන්ම හට ගන්නවා. ඒ වගේම මේක කම්පණයනුත් හට ගන්නවා. ඒ වගේම තමයි ඔය නානාවිද ඔය ඖෂධ වර්ග මේ වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රමිතියක් නොමැතිව ගෙනල්ලා බොන ඖෂධ තියෙනවානේ. අන්න ඒ වෙනුත් මේ රෝගේ විශේෂයෙන්ම හට ගන්නවා. දැන් වෙද මහත්තයා මුගදෙනෙක් මේකේ බරපතලකම දන්නේ නැහැ. ඒක පාලනය කරගෙන එහෙම ඉන්න පුළුවන් දිගටම කියන එක පිළිබඳ විශ්වාසය හැරෙන්න. දැන් මේ සීනි මට්ටම වඩා ඉහළ මට්ටමකට ගියොත් මොන වගේ තත්ත්වයක්ද රෝගියාට තියෙන්නේ? දියවැඩියාව කියන්නේ අපේ වෛද්‍ය ක්‍රමය අනුව මහා රෝග ගණයට අයත් රෝගයක්. අපේ දේශීය වේදකමේ තියෙනවා මහා රෝග කියලා කොටස් කියලා රෝග කිහිපයක්. මේ දියවැඩියාගෙන් රෝගය ඇති වෙන්නේ අන්න ඒ රෝගෙට තමයි. මොකද මේක භයානක මාරාන්තික රෝගයක් නිසි ප්‍රතිකාර නොලැබුණොත්. ඒ කියන්නේ අපේ දේශීය වෛද්‍ය ක්‍රමය අනුව මේකට තියෙනවා නිසි ප්‍රතිකාර. අපි මේක දෙන්නේ රෝගෙ නිට්ටාවටම සුව වෙන්නයි. ඒ කෙරෙන්නේ මෙහෙමයි අපේ මේ ශරීරයේ තියෙන ඉන්ද්‍රිය, මේ අක්නාසය කියන ඉන්ද්‍රිය තමයි ඉන්සුලින් ගබඩාව. ඒකෙන් කෙරෙන රාජකාරිය තමයි අක්නාසයේ කපාට හරහා කපාට වලින් පටක හරහා සෛල දක්වා ඉන්සුලින් බෙදා හරිනවා. ඒ බෙදා හරින තාක් දියවැඩියා රෝගය හැදෙන්නේ නැහැ. දියවැඩියා රෝගේ හටගන්නේ ඒ ඉන්ද්‍රිය ක්‍රියා විරහිත වුණාම. ඒකට ඒකට ප්‍රතිකර්ම අපේ දේශීය වෛද්‍ය ක්‍රමේ තියෙනවා. ඒ කපාට නැවත ප්‍රතිශක්තිකරණය කරලා
නැවත කපාට විවෘත කරලා ඒ දිගේ ඉන්සියුලින් අරගෙන පටක හරකා සෛල දක්වා නැවත බෙදා හරින්න පුළුවන්. බෙදා හරිනවා. නමුත් මේකට අපි ගන්න ඖෂධ කිසිම කෙනෙක් දන්නේ නැහැ. මේවා මහා වනාන්තරයේ ගැලවොත් තියෙන ඉතාම දුර්ලභ ඖෂධ තියෙන්නේ. එකක් දෙකක් ඕනනම් කියන්නම්. තිත්තවැල් කියලා જાතියක් තියෙනවා. ඒක ඉතා හොඳ බෙහෙතක්. ඒ වගේ තෙලටේ කියලා જાතියක් තියෙනවා. ඒකත් හොඳයි. ඒ වගේ ගොඩාක් බෙහෙත් වර්ග හොයලා තමයි එකතු කරලා මේ බෙහෙත් පුර මේ චූර්ණය හදන්නේ. මේක පාවිච්චි කළාම අනිවාර්යයෙන් මාස 7-8ක් පාවිච්චි කළා නම් මේ වෛද්‍යවරයා උපදෙස් දෙන විදිහට අනිවාර්යයෙන් මේ රෝගය අරව ගන්න පුළුවන්. එහෙම දවස් ගණන් දැන් සනීප වෙලා ඉන්නවා. එතන මාත්‍ය මේ බෙහෙත් ඖෂධ හැදෙන හැටි ඒ වගේම ඒ පිළිබඳවත් ටිකක් අපිට දැන තියාගන්න ඕනේ. පරම්පරාවෙන් ඔක්කොම මෙහෙම දියවැඩියාවටමද ඔබතුමාලගේ පරම්පරාවේ උදවිය වෙදකම් කළේ? මෙහෙමයි. අපේ පරම්පරාවේ දියවැඩියාට වෙදකම් කළා. අපේ පරම්පරාව ගොඩම් කළේ සරුවාංග වෙදකම. මේ දියවැඩියා රෝගයේ කාලේ මෙච්චර තිබුණේ නැහැ. අපේ ආත ඔන්න වෙදකම් ලෙඩ 100කට වෙදකම් කරන්න ඇති. දැන් මම දැන්ට දහස් ගණක් වෙදකම් කරලා තියෙන්නේ. මොකද මේ රෝගය එන්න එන්න දැන් බහුල වෙනවනේ. ශීඝ්‍ර වෙනවනේ, උග්‍ර වෙනවනේ. අන්න ඒකට මම කල්පනා කළා මේකට වෙන හොඳ බෙහෙත් හොයන්න ඕනේ කියලා පුස්කොළ පොත් පෙරලා දින ගණනාවක් තිස්සේ පාඩම් කරලා හොයලා තමයි මේ බෙහෙත් මං වට්ටෝරු හොයාගත්තේ. දැන් ඔබතුමා බෙහෙත් ඖෂධ ගැන කතා කළා. ඒ වුණාට ඉතින් අපි දන්නේ නැහැ මොනවද කියලා. එහෙම දැක්කත් අඳුරන්නේ නැති වෙයි සමහර විට. හරි යමුකෝ බලන්න. අපි දැන් ඇවිල්ලා ඉන්නේ දියවැඩියාවට ඉසිවරයෙක් වගේ ප්‍රතිකාර කරන යටියන්තොට මහවිල සෙනරත් ජයසූරිය බණ්ඩාර මහවිල වෙද මහත්මයාගේ වෙද ගෙදරට. වෙද මහත්තයා මේ රෝගීන් ඇවිල්ලා බෙහෙත් අරගෙන බෙහෙත් වට්ටෝරු තමයි හුඟක් වෙලාවට වෛද්‍යවරයෙක් ළඟට ගියාම හම්බ වෙන්නේ. එහෙම අරන් ගියාම සිද්ධ වෙන දෙයක් තමයි මේ එක්කෝ අපිට බෙහෙත හොයා ගන්නට නැහැ. එහෙම නැත්නම් අපි මේ බෙහෙත පිළිබඳව දන්නේ නැහැ. ඒ නිසාවෙන් පොඩි අඩුපාඩුකම් වෙන්න පුළුවන්. දැන් ඔබතුමා ළඟට එන අයට කොහොමද එහෙම බෙහෙත් වට්ටෝරු ලැබෙනකොට? අපේ වෛද්‍ය ක්‍රම දැන් මෙහෙමයි තියෙන්නේ. දැන් මිනිස්සුන්ට කාර්යය බහුලයි. බෙහෙත් හොයන්න යන්න වෙලාවක් නැහැ. ගොඩාක් දුරට බෙහෙත් අඳුනන්නේ නැහැ, දන්නේ නැහැ. වෙන නම් පටබඳගෙන තියෙන එක නම් ඒක නිසා දැන් අපි හදලා තියෙන්නේ අපේ දේශීය වෛද්‍ය ක්‍රමය අනුව මේකට අවශ්‍ය සියලුම බෙහෙත් කිසිම දෙයක් අබමල් රේණුවකින්වත් අඩුවක් නැතුව තියෙන්නේ ලංකාවේ කොයි පළාතේද ඒ පළාත හොයාගෙන ගිහින් ඒ පළාතින් තමයි හොයාගෙන මිනිස්සු දාලා ගෙනලා ඉතාම සුරක්ෂිතව පිරිසිදුව ක්‍රමානුකූලව ඒක වංගෙඩි කොටලා මෝල් ගහින් කොටලා ගලේ අඹරලා මේ බෙහෙත හදන්නේ. හදලා තමයි අපි මගේ අතින්ම තමයි රෝගීන්ට මේක දෙන්නේ. ඒකෙන් තමයි මේක අනිවාර්යයෙන්ම ලෙඩේ ඇරෙන්නේ. වෙන තැන් වල යන්න කරදර වෙන්න බෙහෙත් හොයන්න දේවල් අපේ වෙදකමේ අපි මිනිස්සුන්ට කරදර වෙන්න දේවල් තියලා නැහැ. දැන් වෙද මහත්මයා මේ සමහර උදවිය දියවැඩියා රෝගය උත්සන්න වෙලා තියෙනවද එහෙම දෙයක් දන්නේ නැහැ. ප්‍රතිකාර ගන්නට යන්නේ අතේ හරි පයේ හරි සුළු තුවාලයකට. හැබැයි තා හොඳට ඇවිදගෙන යන කෙනා ආපහු ගෙදරට එන්නේ එක්කෝ අතපය නැතුව එහෙම නැත්නම් ඇඟිල්ලක හෝ කකුලේ යම්කිසි කොටසක් අඩුයි. දැන් එහෙම අය ඔබතුමා ළඟටත් එනවා ඇති. ඒ අයගේ ප්‍රතිකාර කිරීමේදී කොහොමද ඔබතුමා දක්වන තත්ත්වයන් පිළිබඳව කතා කරන්නේ? රෝගීන් 10 ගණක් එනවා. මේ එන රෝගීන්ගේ කොටස් කරන්න පුළුවන්. මාස දෙකෙන් තුනෙන් හැදිච්ච රෝගීන් ගොඩක් එනවා. ඊගාට අවුරුදු 10 15 වෙච්ච රෝගීනුත් එනවා. අවුරුදු 25 30 හැදිච්ච රෝගීනුත් එනවා. නමුත් සමහරු අතපය කපපු කෑලි අඩු එහෙම රෝගීනුත් එනවා. ඒ සියලු රෝගීන්ට මගේ බෙහෙත් වලින් සුවපත් වෙලා තියෙනවා. අපි කියන විදිහටම මේ බෙහෙත් පන්තිය පාවිච්චි කරන්න ඕනේ. අපේ ආහාර පාලනයක් තියෙනවා. නරකේව කන්න හොඳ නැති ටික. අන්නේ ටික නොකන්න පීපොන්න පුළුවන් නම් විතරක් ඒ රෝගියා සනීප කරගන්න පුළුවන්. සනීප වෙලා තියෙනවා. ඒ වගේම හුඟක් අය මේ දියවැඩියා රෝගයත් එක්කලා උත්සන්න වුණාට පස්සේ තවත් අතුරු ආබාධත් වෙනවා. සමහර විට ස්නායු ආබාධ, ලිංගාශ්‍රිත රෝග, එහෙමත් නැත්නම් කොලෙස්ටරෝල් වගේ, එහෙම නැත්නම් අක්ෂි දුර්වලතා, මේ වගේ දේවල් නිසා ලොකු පීඩනයකට පත් වෙනවා. ඇතැම් වෙලාවල පෞල් අවුල් වෙලා ජීවිතේ පිළිබඳ බලාපොරොත්තු නැති වෙලා ජීවිතේ විනාශ කරගන්න තත්ත්වයට පත් වෙච්ච උදවිය පවා මේ වගේ අවස්ථාවල ඔබතුමා ළඟට එනවා ඇති. අපේ ක්‍රමය මෙහෙමයි. දැන් රෝගීන් එනකොට උග්‍ර තත්ත්වයටපත් වෙච්ච අයත් එනවා. සාමාන්‍ය තත්ත්වයටත් එනවා.
අපේ මේ බෙහෙත හදලා තියෙන්නේ ඒ සියලුම රෝගීන්ට දෙන්න එක බෙහෙතක් තමයි අපි දෙන්නේ. මේ බෙහෙතේ අඩංගු වෙලා තියෙන බෙහෙත් වර්ග 100 ගණනක් තියෙනවා. මේක අපි පරීක්ෂා කර බලලා තියෙනවා විද්‍යාත්මකව. මේකේ ලක්ෂ ගණනක් සංඝටක තියෙනවා. අපේ දේශීය වෛද්‍ය ක්‍රම අනුව. ඒ සංඝටක නිසාවෙන් තමයි අර අතුරු ආබාධික වහම විනාශ වෙන්නේ. අනිත් එක මේ රෝගේ රෝග ලක්ෂණ ටික විශාල කොටසක් තියෙනවා. මෙතුමා කිව්වා වගේ ප්‍රධානීම මේ රෝගේ හැදුනාම මුළු ශරීරයම විකෘති වෙනවා. මුළු ශරීරයම පණ නැති වෙනවා. ග්ලූකෝස් මට්ටම ඉහළ ගියාම මුදු මොලොක් වෙනවා සියලු ශරීරය. සියලු ක්‍රියාවන් විරහිත වෙනවා. ඒ වගේ මේ රෝගීන්ට විශේෂයෙන්ම පුරුෂ ශක්තිය නැති වෙනවා. ඒ සියලු රෝග ලක්ෂණ අපේ බෙහෙත් වලින් දින 20න් වහාම සුවයටපත් වෙනවා. අපේ ක්‍රමේ සිංහල බෙහෙතේ තියෙන වටිනාකම ඒක. වෙනත් රෝගාබාධයකට ප්‍රතිකාර ගන්න අතරේ උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම කොලෙස්ටරෝල් එහෙමත් නැත්නම් වෙන හෘදයාබාධ වැනි දේවල් වලට ප්‍රතිකාර ගන්න අතරේ දියවැඩියාව මතුවෙනවා. එතකොට ඒ අය එනවා උතුමාලකට. දැන් ඒ ගන්න බෙහෙතුත් එක්කලා දියවැඩියාවට ප්‍රතිකාර කිරීමේදී හරි එහෙම නැත්නම් දියවැඩියාවට ප්‍රතිකාර කිරීම නිසා ඒ රෝග වලට ගන්න බෙහෙත් වලට හරි බලපෑමක් සිද්ධ වෙනවා කියලා එහෙම නැත්නම් උදවියගේ මතයක් තියෙනවා. අපගේ දේශීය විදකමේ මම මුලදුම් මතක් කළා අර සංයුති වැඩියෙන් තියෙනවා කියලා. එහෙමනම් මේ දියවැඩියා රෝගේ හැදිච්ච රෝගියෙකුට මේ කියන රෝග ටික අනිවාර්යෙන් එනවා. ප්‍රෙෂර් එක එනවා. හෘද පීඩනය එනවා. ස්නායු පද්ධතිය අක්‍රිය වෙනවා. කොලෙස්ටරෝල් බවට පත් වෙනවා. රුධිරගත මේදේ ඇති වෙනවා. අක්මාවේ තෙල් මිදෙනවා. අපේ යාට දියවැඩියාට දෙන බෙහෙත් වලත් ඒ වගේ සංයුති දෙනවා. ඒකිනුත් ඒ රෝගේ විනාශ වෙනවා. දැන් දියවැඩියා රෝගයට දෙන බෙහෙත් දෙන්නේ දියවැඩියාට පවණක් නෙවෙයි අපි. කොලෙස්ටරෝල් එනවා ඒකට දෙනවා. ප්‍රෙෂර් එනවා ඒකට දෙනවා. ඒ බෙහෙතෙම අඩංගු වෙලා තියෙන සංයුතයකට අවශ්‍ය වෙන ටික අතුරු ආබාධ වලට. අර මම මුලදී කිව්වේ අතුරු ආබාධ වහම විනාශ වෙනවා කියලා. එහෙමනම් දැන් අපි ගත්තොත් දියවැඩියා තියෙන රෝගීන් දැන් එනවා. දියවැඩියාවක් තියෙනවා, ගෑස්ට්‍රික් තියෙනවා, අරිසස් තියෙනවා, ඔක්කොමත් එනවා. ඒගොල්ලන්ට ඔක්කොම බෙහෙත් ටිකත් එක සැරේ දෙනවා. ඒ සනීපයි. ගොඩක් දුරට එතකොට බෙහෙත් දීම අඩුවෙන් දෙන්න පුළුවන්. දැන් දියවැඩියා රෝගයට බෙහෙත් වෙන රෝගියෙකුට තවත් වෙන අතුරු ආබාධ තියෙනවා නම් වෙනත් බෙහෙත් පන්ති ගොඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. අරකේ බෙහෙත් ටිකක් මේකට තියෙනවා. ඒකේ නැති ටික තමයි අපි දෙන්න යොදාගන්නේ. පුවත්පතක දැන්වීමක් දැකලා ඒ ඔස්සේ හොයාගෙන ඇවිල්ලා තමයි මම වෙද මහත්තයාගෙන් ප්‍රතිකාර ගන්න සූදානම් වුණේ. මට මුලින්ම පරීක්ෂා කිරීමේදී දියවැඩියාව 300ට පමණ තිබුණා. පස්සේ මම මහවිල්ල වෙද මහත්මයාගෙන් බෙහෙත් ගත්තට ගැනීමෙන් පසුව මට දැන් මාස 6ක පමණ කාලෙ සිට නිට්ටාවට මෙම රෝගී තත්ත්වය සුව වෙලා තියෙනවා. වසර 12ක පමණ කාලයක් තිබුණා මට මේකෙන් මම දැඩි ලෙස පීඩාවටපත් වුණා. දියවැඩියාව කියන්නේ ඇත්තටම ශරීරයේ දිය වෙලා යනවා කියලා තමයි මම හිතන්නේ. මොකද මම ඇට සැකිල්ලක් බවට පත් වෙලා හිටියේ. මම තැන් වලින් කීප තැනකින්ම බෙහෙත් ලබා ගත්තා. මොකද මාව මම මුලින්ම චෙක් කරද්දි මට තිබ්බේ දියවැඩියාවට 220ක්. ඒක 380 400 දක්වා මට වැඩිලා තිබ්බා. පසුව මෙතුමා හමුවීම තුලින් තමයි මම දියවැඩියාව නිට්ටාවට සුව කරගත්තේ. වෙද මහත්තයා ගැන කියනවා නම් මිහි පිටින් ඉන්න දෙවි කෙනෙක්. මහවිල දෙවහත් ඇත්තටම මේ අපි මෙතන මේ බෙහෙත් ගන්න ආපු කාලේ ඉඳලා අපි ගැන සොයලා බලලා අපේ මේ ලෙඩේ සුව වෙනකන් මේ නිසි ආකාරයට බෙහෙත් ගන්න විදිහ අපිට කියලා දුන්නා. ඇත්තටම මේ එතුමාට මේ පිංසිත් දෙන්න ඕන මේ සාමාන්‍ය ජීවත් වෙන මලකඳක් වගේ පුද්ගලයෙක් නැවත මිනිස් තත්ත්වයට පත් කරන පිළිබඳ එතුමාට පිංසිත් දෙන්න ඕන. දැන් අපිට බොහෝ අවස්ථාවල් වල හම්බ වෙනවනේ මේ ඔබතුමාගෙන් ප්‍රතිකාර ගත්ත උදවිය සුවපත් වෙලා ඒ අය බොහොම විශ්වාසයෙන් කතා කරන්නේ ඔබතුමාගේ ඊටාම කෙටි කාලයකින් එහෙම නැත්නම් ඒ ඔබතුමා නියම කරන කාලය තුල බෙහෙත් අරගෙන සුවපත් වෙච්ච අය. දැන් ඒ වගේ දියවැඩියාව හැරෙන්නට විශේෂයෙන්ම සර්වාංග වෛද්‍යවරයෙක් හැටියට වෙනත් ලෙඩ රෝග වලට කොහොමද සඳහන් කළොත් මේ රෝගිට කියලා ප්‍රතිකාර කරන්නේ? ඒවට වෙනම බෙහෙත් පන්ති තියෙනවා. දියවැඩියා නැති රෝගියෙකුට කොලෙස්ටරෝල්ට වෙනම බෙහෙතක් තියෙනවා. ඒක දුන්නාම ඒක ඇරිලා යනවා. ඒක එතකොට තෙල් මිදෙන එක. දැන් කොලෙස්ටරෝල් කියන්නේ අපේ අක්මාව තමයි තෙල් ගබඩාව තෙල් ටැංකිය. ඒක තමයි අපි කණේ තෙල් ටික උරවා ගන්න. එතනින් තමයි බෙදා හරින්නේ. ඒ බටයක් ගාන ඊගාවට මේදි පටන් ගන්නවා මිදෙන්න. එතකොට තමයි හිරි වැටෙනවා, කෙන්ඩ පෙරලෙනවා, මේන් පපුවේ කඩි ගන්නවා වගේ එකක් කොම එනවා. ඒ රෝග ලක්ෂණ වලින් අපිට කියන්න පුළුවන් ආයෙ මොන පරීක්ෂණ පවත්වන්න ඕනේ නැහැ. ගොඩක් රිපෝට් ගෙනාපු ආයෙ ලෙඩ නැතුව තියෙන බලනකොට අතින් ලෙඩ අහු වෙනවා. ඒගොල්ලන්ට ආයෙ මේ වෙද දුන්නා වහම මේක ක්‍රියාත්මක වෙලා රෝගේ නැති වෙනවා. එතකොට දියවැඩියාවට පමණක් නෙවෙයි ගෑස්ට්‍රික් වලට આવත් වෙනම බෙහෙත් දෙනවා. රුධිරගත මේදයට වෙනම දෙනවා. වෙන රෝග වලට දෙනවා. දියවැඩියා රෝගයක් අහුනොත් විතරයි අර බෙහෙත් ටිකක් අඩුවෙන් දෙන්න වෙන්නේ. අර බෙහෙත් ටිකක් වැටෙන නිසාවෙන්.
මහවිල වෛද්‍යවරයාගේ මේ ප්‍රතිකාර ලබා ගන්නට එක්ක මහවිල ඉසිවර අසපුවට එන්න ඕනේ. එහෙම නැත්නම් යටියන්තොට නගරේම තියෙන ඒ බෙහෙත් ශාලාවට එන්නට ඕනේ. එහෙම නැතුව වෙනත් තැන් වලට ගිහිල්ලා ඔබතුමා ප්‍රතිකාර කරන තත්ත්වයක් තියෙනවද? මම ප්‍රතිකාර කරන්නේ මගේ බේස් ශාප්පේ පමණයි. ඒක තියෙන්නේ යටියන්තොට නගරේ විල්සන් පෙරේරා ක්‍රීඩාංගන ඉදිරිපිට තියෙනවා බිල්ඩින් එකක් බෞද්ධ මන්දිරය කියලා. අන්න ඒකේ අංක 1 කාමරේ තමයි මගේ බේස් ශාප්පුව තියෙන්නේ. ඊට අමතරව මගේ ගේ තියෙනවා මහවිල යටියන්තොට මහවිල. ඒ ගෙදෙට්ටත් ආවොත් රෝගීන් හැන්දෑව වෙලාවට බෙහෙත් දෙනවා. නිතරම බෙහෙත් ශාප්පුවේ තමයි ඉන්නේ යටියන්තොට ටවුන් එකේ තියෙන එකේ තමයි උදේ 8 ඉඳන් හවස 4 දක්වා දිනපතාම බෙහෙත් දෙනවා පොය හැර. පොයට පමණයි වාලා තියෙන්නේ. දැන් ඔබතුමා ඖෂධ නිෂ්පාදනය කරනවා. දැන් ඒ නිෂ්පාදන වෙනත් තැනකින් අපිට දිවයිනේ ගන්නට පුළුවන්කමක් තිබෙනවද? එහෙම නැත්නම් ඔබතුමා ළඟටම එන්න ඕනද? නෑ වෙනත් කොහෙවත් ආයතන වල බෙහෙත් දෙන්න යන්නෙත් නෑ. වෙනත් වෙළඳ පොළට මගේ බෙහෙත් දාලත් නෑ. කිසිම වෙළඳ පොළක මගේ බෙහෙත ගන්න නෑ. කිසිම වෙද මහත්තයෙක් ගාව ගන්නත් නෑ. මගේ බෙහෙත ගන්නවා නම් මා ගාවටම එන්න ඕන වෙන කොහෙවත් නෑ. විශේෂ හේතුවක් තියෙනවද? විශේෂ හේතුවක් තියෙනවා. හේතුව තමයි දැන් අපේ බෙහෙත් වර්ග අපි ඒ රෝගියාටම නිකුත් කළාම ඒ රෝගියා නැවත එනවා. නිතර දකින්න හම්බ වෙනවා. නැත්නම් රෝගී ඥාතියෙක් හරි එනවා. පළවෙනි වතාවට රෝගියා අනිවාර්යෙන් පැමිණෙන්න ඕනේ. මොකද රෝගියාව අතාරලා නාඩි අල්ලවල පරීක්ෂාවක් කරනවා. ඊට පස්සේ තමයි බෙහෙත් ටික නිකුත් කරන්නේ. අපේ බෙහෙත වෙළඳපොළ වලට දාලා නැත්තේත් වෙන තැන් වල දෙන්නේ නැත්තේත් මේ බෙහෙතේ තියෙන ගෞරවය අගේ අඩු වෙන නිසා මේක අනිවාර්යෙන්ම කෙරෙනවා. අනිත් දැන් වෙලා තියෙනවා. ඒක නිසා මේ බෙහෙත පිට දෙන්නෙත් නැහැ. මෙතෙන්ට මෙන්න ඕන රෝගීන් බෙහෙත ලබා ගන්න. සමහර විට ඔබත් දියවැඩියා රෝගයෙන් පෙළෙන කෙනෙක් වෙන්නට පුළුවන්. කල් යවන්න එපා. ඊට ඉක්මනින් ප්‍රතිකාර ගත්තොත් ඊට ඉක්මනින් සුවපත් වෙන්න පුළුවන්. ආරෝග්‍ය පරමාලාභ. අපේ ආරාධනේ එන්න මහවිල වෙද මහත්මයා මුණ ගැහිලා ඔබේ ජීවිතය සුවපත් කරගන්න. මට අවුරුදු 2කමාරක් විතර දැන් හැදිලා දියවැඩියාව. යටියන්තර මහවිල වෙද මහත්තයා මේ දියවැඩියාවට දෙන්නේ හදපු බෙහෙත් දෙවර්ගයක්. ඒකින්ද අපිට බෙහෙත් හොයන්න කරදර වෙන්න දෙයක් නැහැ. මේ එතුමා කියපු පිළිවෙලට ආහාරත් පාලනය කරගෙන මේක පාවිච්චි කරපුවාම දියවැඩියාව නිට්ටාවට සුව කරගත්තා. මම අවුරුදු 5ක් තිස්සේ මට මේ ලෙඩේ හැදිලා තිබුණේ. නොයෙක් බෙහෙත් කරත් අඩුුනේ නැහැ. පස්සේ මම වෙද මාතට ඇවිල්ලා බෙහෙත් කරාට පස්සේ තමයි මා හිතුනේ මට ලෙඩේ සනීප වුණේ. වෙද මාතට පින් සිද්ධ වෙනවා මේ වගේ ලෙඩ සුව කරන එකත්. මම හැමතිනෙම බෙහෙත් ගත්තා මට සුව වුණේ නැහැ. ඊට පස්සේ මම පත්තරෙන් බැලුවා. පත්තරේ බැලුවාන් පස්සේ මට මහවිල මහත්මයා මේ ෆොටෝ එක දාලා මට මේ දියවැඩියාව මේ සුව කරනවා කියලා නිට්ටාටම සුව කරනවා කියලා මට කියලා තිබුණා. මට සති දෙකෙන් මේ මම බෙහෙත් ගත්තා සති දෙකෙන් සුව වුණා. ශ්‍රී ලංකාවේ මෙම රෝගය බහුලව තියෙනවා. මම මේ රෝගී තත්ත්වයෙන් පෙළෙන අයගෙන් ඉල්ලන්නේ මෙම මහවිල වෙද මහත්මයාගෙන් ප්‍රතිකාර ලබාගෙන ඔබගේ රෝගී තත්ත්වයන් සුව කරගන්න ලෙසට. මම හිතන්නේ අද අපිට බොහෝ දේ කතා කරගන්න පුළුවන් වුණා දියවැඩියා රෝගය පිළිබඳව. ඔබතුමාට බොහොම පිං. ඉසිවර අසපුවෙන් සමුගන්නයි සූදානම් වන්නේ. ඉතින් දහස් ගණනක් රෝගීන් සුවපත් කළ ඔබතුමාට තවත් දසදහස් ගණනකගේ ජීවිත සුවපත් කරන්න දීර්ඝායු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. ආයුර්වේදය කියන්නේ මහා සාගරය වගේ. පැයකින් දෙකකින් කතා කරලා ඉවර කරන්න බෑ. ඒ නිසා තවත් සුන්දර දවසක අපි මෙවන් ජීවකයෙක් සමග හමු වෙමු ඉසිවර අසපුවේ. ආයුබෝවන්.